ඊයේ ක්ලාස් එකේදී දරුවෙක් ඇහුවා සර් ප්‍රශ්නය ඔබේ නොවෙනතුරු පිළිතුර දාර්ශනිකයි කියලා කොහොමද කියන්නේ කියලා. මම කිව්වා දරුවෝ ප්‍රශ්නය මගේ නොවෙනතුරු පිළිතුර දාර්ශනිකයි කියලා කියන්න පුරුදු වෙන්න කියලා. කොහොමද අපි මේක කියන්නේ? අපි ඉස්සෙල්ලා කියමු ප්‍රශ්නය ඔබේ නොවෙනතුරු පිළිතුර දාර්ශනිකයි කියලා. The answer is philosophical until the question is not yours. The answer is philosophical until the question is not yours. The answer is philosophical until the question is not ours. Until the question is not ours කිව්වහම අපිත් එහෙම අනිත් අයට දාර්ශනික උත්තර දෙනවනේ. අනිත් අය අපිට දෙනවා වගේම. මොකද සමාජයේ ගොඩක් වෙලාවට උපදෙස් දෙන අයනේ ඉන්නේ වැඩිපුර. උපදෙස් ගන්න අය නෑනේ. ඒ නිසා ඔය දෙකම බැලන්ස් වෙන්න ඕනේ. We should give advice as well as we should receive advice. මේ දෙකම සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් සුබ දවසක්. Goodbye.